ඔයගොල්ලන්ගේ ආදරෙන් පිළිගන්නව පෙට් බඩි YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ආවේ වැස්ස කොහොමද වගේ සුළුතරම සුන්ට බලපාන්නේ කියලා. අපි මුලින්ම බලමු කොහොමද මේ ස්වභාවික ස්ථානවල ඉන්න මාළුන්ට මේ වැස්ස බලපාන්නේ කියලා. දැන් වැස්ස නිසා ඕගොල්ලොන්ගේ මාළු ටැංකිය වගේම ස්වභාවික ස්ථානවලත් වතුර තියෙන උෂ්ණත්වය, water parameters, pH එක වගේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මාළුවට එතන ඉන්න බැයි නම් මාළුව කරන්නේ එතනින් වෙන තැනකට පලා යන එක තමයි. ඉතින් අපිට ගංගාවක මාළුව ඉන්නවා කියලා අපි ගංගාවක ඉන්නවනම් ඉතින් ගංගාවේ මාළුව දැන් ඉන්න තැන ඒක යාට සැටිස් මදි නම් ඒ කියන්නේ යාට ඉන්න අමාරු නම් එයාට අර වැස්ස නිසා ඇතිවෙච්ච දේවල් නිසා ඉන්න අමාරු නම් එයාට අග්ගාලා වෙන තැනකට යනවා ඒ අමාරුකම මගහරවා ගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මාළුවෙක් මොකද මේ වැස්සෙන් බේරෙන්න කරන්නේ. මොකද මාළුන්ට වැස්ස නවත්තන්න බැහැනේ. අපිටවත් බැහැනේ වැස්ස නවත්තන්න. ඉතින් මාළුවා කරන්නේ ඒක බිඳිලා වෙන තැනකට යන එක. ඒ කියන්නේ ඒක මග ඇරලා වෙන තැනකට යන්න. එතන ඉන්න අමාරු නම් එතන ඇමෝනියා වගේ හැදිලා නම් එතන උෂ්ණත්වය වෙනස් නම් pH එක වෙනස් නම් අම්ල ගතියක් වගේ තියෙනවා නම් මාළුවට අග්ගාලා වෙන තැනකට යනවා. ඒකෙන් බේරෙන්න. දැන් වගේ ටැංක් එකට අපි මේක ආදේශ කරලා බැලුවොත් ඔයාගේ ටැංක් එකට එහෙම කරන්න බෑ. මොකද ඔයාගේ ටැංක් එකේ හැමතැනම එක වගේ ඉතින් ෆිල්ටර් එකක් යූස් කරත් හැමතැනම එක වගේ වතුර හැම එකම water parameters එක එකම pH එක සහ එකම උෂ්ණත්වයකින් තමයි යුක්ත වෙන්නේ. ඉතින් ඒ නිසා මාළුවට මෙතන ඉඳන් අතන්ට කිම් බේරෙනවා අතන ඉඳන් මෙතනට කිම් බේරෙනවා කියලා කෑ කරන්න බෑ. මෙහෙමයි. ලොකු ටැංකියක් නම් ගොඩාක් ලොකු ටැංකියක් නම් මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. ගොඩක් ලොකු නෙවෙයි මම කතා කරන්නේ මේ සාමාන්‍ය ටැංකියක් ගැන. ඉතින් එහෙම කරන්න බැරි නිසා අපිට කෘත්‍රිමව ඔයාගේ මාළුවට මේ වැස්සෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පිළිවෙත් ටික කරන්න වෙනවා. ඉතින් ඒ පිළිවෙත් ටික කරන්න කොහොමද කියලාත් මම ඔයගොල්ලන් ඉස්සරහට ගේන්නම්. හරි. ඔහොම තමයි ස්වභාවික මාළුන්ගේ අපේ මාළුන්ෝයි දෙගොල්ලොම කරන දේ තමයි. ස්වභාවික මාළු කරන්නේ ඒගොල්ලන්ට ඉන්න බැයි නම් එතනින් පලා යනවා. අපේ මාළුත් කරන්නේ මොකද්ද? එතනින් ඉන්න බැයි නම් පලා යනවා. හැබැයි පලාගේට වැඩක් නැහැ. හැමතැනම එක විදිය නිසා. හරි. දැන් ඔයා අපේ ටැංක් එකේ ඔයා කියන්න පුළුවන් ඔන්න අපේ ටැංක් එකට අපි දාලා තියෙන හොඳ ෆිල්ටරින් සිස්ටම් එකක්. ඉතින් අපේ මාළුවට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ නිසා. ඇත්තනම් ෆිල්ටරින් සිස්ටම් එකක් දාලා තියෙන එක හොඳයි. වතුර පොඩ්ඩක් කැළත්තිලා ඔයාගේ උෂ්ණත්වය හැදෙනවා. ඒත් වතුරේ තියෙන අම්ල ගතිය pH එක නම් වැඩි හැදෙන්නේ නැහැ මේ ෆිල්ටර් සිස්ටම් එක කොච්චර හොඳ වුණත්. ඉතින් අර එකම වතුර ගැන කැලැත්ත එන්නේ. ඒ නිසා ඉතින් ඒක ලොකුවට දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාට ඒක වෙනුවෙන් කරන්න වෙනම සිද්ධි ටිකක් තියෙනවා. මම ඒ ටික මේ වීඩියෝ ඉස්සරහදී ගේන්නම්. ඉතින් මම කලින් කිව්වා වගේ ස්වභාවික පරිසරයේ ඉන්න මාළු නම් කරන්නේ තැන වෙනස් කරන එක. ඉතින් ඔයාගේ මාළුවටත් අවශ්‍යයි තැන වෙනස් කරන්න. උනට ටැංකිය හැමතැනම එක නිසා ඔයාගේ මාළුව පට්ට අමාරුවෙන් පට්ට ස්ට්‍රෙස් එකකින් ඔයාගේ ටැංකිය තුළ ජීවත් වෙනවා මේ වැහි වතුර ගොඩක් ඔයාගේ ටැංකියේ පිරීලා නම්. ඉතින් මේ water quality එක කියන එක වතුරේ ගුණාත්මක භාවය කියන එක නම් මාරම විදිය වැදගත් මේ මාළු හදද්දී. මොකද මාළුන්ගේ ලයිෆ් එක සම්පූර්ණයෙන්ම රඳා පවතිලා තියෙන වතුරත් එක්කනේ. ඉතින් ඒ නිසා වතුරේ quality ගොඩම වැදගත් වෙනවා. මොකද මාළු හුස්ම ගන්න වතුරේ මාළුවා ඉන්නේ වතුරේ ගොඩක් දේවල් තියෙනවනේ මේ වතුරත් එක්ක මාළුව සම්බන්ධ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම water quality එක ගොඩක්ම හොඳට තියාගන්න ඕනේ. ඉතින් මේ water quality එක ගොඩක් හොඳට තියාගන්න බෑ. ඔයාගේ ටැංක් එකට වැහි වතුර වැටෙනවා නම් හැමතිස්සෙම වගේ. ඉතින් ඒ නිසා පොඩි කව එකක් වගේ යූස් කරන්න වෙනවා. ඔයාගේ මාළු ටැංකියට වැහි වතුර වැටෙන්නේ නැතුව තියාගන්න. හරි. දැන් අපි හිතමුකෝ කොහොමද මේ වැහි වතුර නිසා ඔයාගේ මාළුවට ප්‍රශ්නයක් ඇති වෙන්නේ කියලා. ඉතින් අපි ඒක හොඳම විදිහ තමයි ඔයාව මේකට ආදේශ කරන එක. දැන් ඔයා හිතලා බලන්න ඔයා දන්නේවත් නැති, ඔයා දැකලවත් නැති, ඔයා උෂ්ණත්වයේ විදලවත් නැති පැත්තකට ගිහින් දැම්මොත් ඒ කියන්නේ අපි හිතමුකෝ අපුව ආර්ක්ටික් සාගරයට ගිහින් දැම්ම කියලා. සාගරයට නෙමෙයි ආර්ක්ටික් ගිහින් දැම්ම කියමුකෝ. ඒතර දැන් ඔයා දන්නේත් නැහැ මේකේ කොහොමද ඇසිඩින්නේ, මේකේ pH එක කොහොමද, ඒක කොහොමද ඒකට තරහාගෙන ඉන්න පුළුවන්ද, උෂ්ණත්වය වෙනස්. ඒ නිසා ඔයාට ගොඩක්ම අමාරුයි මේකේ උෂ්ණත්වයට ඔයාගේ ඇඟ සෙටල් ඩවුන් කරගන්න. ඒ නිසා ඔයාලා පට්ට අමාරුවෙන් ඉඳලා අන්තිමේදී ඔයා මැරෙන්න වුණත් පුළුවන්. ඉතින් එන්න ඒක ඒ විදිහටම තමයි අපේ මාළුවටත් බලපාන්නේ. මොකද මාළුව දන්නේවත් නැහැ ටැංක් එක. ඊට පස්සේ මාළුවට උෂ්ණත්වය වෙනස් වෙන උන්න ගමන් අමාරුයි. ඊට පස්සේ pH එක වෙනස් වෙනවා. අම්ල ගතියක් වගේ අම්ල වැසි වගේ හැටගත්තොත් අම්ල ගතියක් වගේ හැටෙනවා. එතකොට මාළුවට පට්ටම අමාරුයි ඔයාගේ ටැංක් එකේ ජීවත් වෙන්න.
ඉතින් ගොඩක්ම ඔය වැසි වතුර නිසා වෙන්නේ උෂ්ණත්වය වෙනස් වීම සහ pH එක වෙනස් වීම. ඒ වගේම අම්ල ගතියකුත් ඇති වෙනවා මේ වැහි වතුර නිසා. මොකද අම්ල වැසි හැට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. හරි. දැන් මේ pH එක අපි හැමතිස්සෙම pH එක හරියට පවත්වා ගන්න ඕනකේ ලොකු වැදගත්කමක් තියෙනවනේ. ඉතින් අපි ඒ ගැනත් මම ඉස්සරහට වීඩියෝස් කියන්නම් හරියට pH එක පවත්වා ගැනීමේ ලොකු වැදගත්කම මොකක්ද කියලා. හරි. ඒ වගේම ඇමෝනියත් වැඩි වෙනවා මේ එක නිසා වැස්ස නිසා. ඉතින් ඔය ෆිල්ටර් සිස්ටම් එකක් දාලා තිබ්බොත් නම් ඇමෝනියා පාලනය කර ගන්න පුළුවන්. ඒ වගේම යට තියෙන වැලි එක ගල් එක වගේ තියෙනවා නම් ඒවල තියෙන කුණු දුවිලි අයින් කරන්න ඕනේ. නැත්නම් ඒව අයින් කරන්න වෙනවා. ඉතින් අයින් කරලා ඇමෝනියා ටිකත් අයින් කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් දැන් මේ මම දැන් කතා කරානේ වැස්ස කොහොම කියන්නේ වැස්සෙන් අපිට වෙන්න තියෙන දේවල් මොනවද කියලා. දැන් අපි කතා කරමු කොහොමද මේ වැස්සෙන් බේරෙන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් වගේ මාල් ටැංකියේ හීට් එකක් වගේ යූස් කරන්න. හීට් එකක් වගේ යූස් කරොත් වතුර තියෙන උෂ්ණත්වය ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් හීට් එකක් වගේ යූස් කරන්න පුළුවන්. වෝල්ට් 50 වෝල්ට් 10 වගේ ගොඩක් හීටර්ස් වර්ග මේ වෙනකොට පෙරද පොලේ දකින්නට ලැබෙනවා. ඉතින් හීට් එකක් දාලා ඔයාලට මේ උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපි හිතමු pH එක කොහොමද වෙනස් කරගන්නේ කියලා. pH එක වෙනස් කරන්න ඔයාලට පුළුවන් ඔයාගේ ෆිල්ටර් සිස්ටම් එකට කොළ සෑන්ඩ් වගේ දාන්න. මොකද කොළ සෑන්ඩ් වලට pH එක රඳා පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා pH එක ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් ඔයාගාව හීට් එකක් නැත්තම් ඔන්න මම ඉන්ටරෙස්ටිංම කාරණාව කියනවා. ඔයාගාව හීට් එකක් නැත්තම් ඔයාට මෙන්න මේ දේ කරන්න පුළුවන්. ඉතින් DIY පැත්තට අපි හැමතිස්සෙම කතා කරනවනේ. ඔයාට පුළුවන් වීදුරු බෝතලයක් ගන්න. එහෙම නැත්නම් යකඩ බෝතලයක් ගන්න. ඒකට උණු වතුර ටිකක් දාලා ඒක බෝතලේ උණු ටික දාලා හොදට වහලා බෝතලේ වතුර ගිල්ලවල තියන්න. එතකොටත් ඔයාගේ ටැංක් එකට මේ හීට් එකෙන් වෙන්න ඕන දේ වෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් ලොකු ටැංක් එකකට සාර්ථක නැහැ. ඒක පොඩි ටැංක් එකකට වගේ නම් කිසි අවුලක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. මමත් කරලා තිනවා. මමත් වයිස් ස්පොට් හැදුනාට පස්සේ මාළුන්ට හීට් එකක් දාන්න ඕන නිසා මම ওই වැඩේ කරලා තිනවා. ඉතින් ওই වැඩේ මමත් කරලා තිනවා. ඒ නිසා තමයි ඕගොල්ලන්ට මම රෙකමන්ඩ් කරලා කියන්නේ මේකෙන් යම් කිසි දුරකට හොඳ දෙයක් කරගන්න පුළුවන්. ඒ ලොකුවට බෑ. හීට් එකක තරම් බෑ. හීට් එක තමයි වඩාත්ම සුදුසු දෙය. හීට් එකක් නැත්තම් විතරක් මෙන්න මේ වැඩේ කරන්න. ඉතින් බැහි කාලේ එනවා කියලා ඔයාලට දැනුණාම ඔයාලට පුළුවන් ඔයාගේ ෆිල්ටර් එක අස් කරගන්න. ඔයාගේ ෆිල්ටර් එක අස් කරලා නැත්නම් ඔයාගේ පුළුවන් ෆිල්ටර් එක අස් කරගන්න. ඒ අස් කරන්නත් ඕන ඔයාගේ ටැංකේ වතුරෙන්මයි. මොකද බෙනිෆිටින් බැක්ටීරියාස් වර්ග මරා ගන්න නැතුව ඔයා අස් කරගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම ටැංකේ වතුර වලින් තමයි අස් කරගන්න ඕන. ඉතින් ඒ නිසා ටැංකේ වතුර වලින් අස් කරගන්න ඕන. දැන් මේ මාස් කරගෙන තියෙන්නේ අපි ඊට පස්සේ ඔයාගේ ටැංකියට දැන් අපිට හැමතිස්සෙම වෝටර් චේන්ජ් දෙන්නත් බෑනේ. ඔයාගේ ටැංකියේ තියෙන කුණු කෑලි ටික පල්ලෙලා තියෙන කුණු කෑලි ටික ඔයාලට පුළුවන් අයින් කරගන්න බටයක් ආධාරයෙන්. මොකද ආයෙ ටික දවසකට අපිට වෝටර් චේන්ජ් දෙන්න වෙන්නේ. නැත නිසා මොකද වැහි කාලෙත් එක්ක අපි සාමාන්‍ය මාළුන්ට වෝටර් චේන්ජ් දෙන්නේ නැහැ. මොකද වැහි කාලේ නිසා වතුර පිටෙනවා. ඒ නිසා මාළුන්ට අලුත් වතුර එනවා. ඊට පස්සේ උෂ්ණත්වය අඩුයි, pH එක වෙනස්, අම්ල සීන් එක එන්න පුළුවන්. ඒ නිසා අපි වෝටර් චේන්ජ් අඩුවෙන්ම තමයි මේ වැසි කාලේ දෙන්නේ. ඒ නිසා ඔයාට කලින් ෆිල්ටර් එක හොඳට හොදලා තියාගත්ත පස්සේ ලොකු වෝටර් චේන්ජ් එකක් දෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය ගානට වෝටර් චේන්ජ් එකක් දෙත් ඇයි මොකද ෆිල්ටර් එකෙන් අනිත් වැඩ කටයුතු ටික බලා ගන්නව නිසා. ඉතින් ඔයාට පුළුවන් මේ ෆිල්ටර් එක යූස් කරන්න අනිවාර්යයෙන්ම. මොකද නැත්තම් ඇමෝනියා සීන් ටිකක් එන්න පුළුවන්. ඉතින් මම කිව්වේ මම කලින් කිව්වා ඇමෝනියා කියන්නේ මොනවද කියලා කලින් වීඩියෝස් වල. ඉතින් ඇමෝනියා වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම මාළුවා මැරෙන්න උනත් ඉඩ කඩ තියෙනවා ඇමෝනියා තියෙන නිසා. හරි. තව පොඩි වැදගත්ම කාරණාවක් කියන්න තියෙනවා. වගේ ටැංක් එකේ ගල් වල තියෙන වැලි වල තියෙන කුණු අයින් කරද්දී එකපාරට මේවා අයින් කරන්න එපා. ඒ කියන්නේ ගල් වැලි ටික එකපාරටම අරගෙන මාළු විද්දියම එකපාරටම අරගෙන නිකන් අර දුම පුපුළු වගේ උඩට එන්න දෙන්න එපා. එකපාරටම අර පුළුවන් කොටස අයින් කරලා දැන් අද කොටසක් අයින් කරා හෙට කොටසක් අයින් කරා. අන්න ඒ වගේ ඇමෝනියා ටික ගන්නට එකපාර උඩට එන්නේ නැති වෙන්න ඇමෝනියා ටික ඔයාලට පුළුවන් ටැංක් එකෙන් ගන්න. ඉතින් ඒකත් හොඳ මතක තියාගන්න. ඉතින් ඒ වගේම බැහි කාලේදී අපි කැම දෙන එකත් ගොඩක් අඩු කරනවා. ඉතින් හොඳ ඩයට් ප්ලෑන් එකක් ගන්නවා අපේ මාළුවට. කැම දෙන එක අඩු කරනවා. හරියට අපි කියන්නේ දවස් 3ක් දෙනවා නම් මේ දවස් 3 දවසට 3 වතාවක් දෙනවා නම් ඔයාලට පුළුවන් දවසට 1 වතාවක් දෙන්න. ඒ වගේ කැම් පොඩක් අඩු කරන්න. මොකද මාළුවක තියෙන වේස්ට් එක ටිකක් අඩු කරනවා. මොකද අපි වෝටර් චේන්ජ් එකක් දෙන්නේ නැහැ. ඒ නිසා ටැංක් එක අපිරිසුදු වෙන්න පුළුවන්. මේ ඇමෝනියා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම කැම් දෙන එකත් ලිමිට් ගන්න වෙනවා. ඊට පස්සේ වැහි කාලේදී වෝටර් චේන්ජ් දෙන්න යන්න එපා. ඉතින් මම කලින් කිව්වා වගේම අපි වෝටර් චේන්ජ් දෙන්නේ නැත්තේ ඇයි කියලා කියනවා නම්
pH එක අම්ල සීන් සහ උෂ්ණත්වය. මොකද ඔයාගේ වතුර වල උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ගොඩ දුරට වෙයි කාලේ සීතලයි වතුර. ඒ නිසා ඔයාගේ නෑඟේ සීතල වතුර ගොඩක් දැම්මම පස්සේ මාළුවාගේ සම්පූර්ණයෙන්ම මාළුවා වෙනස් වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඔයා water change දෙන්නත් එපා. ඔයාලට පුළුවන් water change එකක් දෙන්න. ඒ නිසා බටේකින් පොඩියට යට තියෙන කුණු ටික පොඩ අයින් කරලා දාලා පොඩි වතුර ප්‍රමාණයක් පුරවන්න. ඒත් ලොකුවට water change දෙන්න යන්න එපා. සාමාන්‍ය පොඩි water change එකක් දෙන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට කියන්න තියෙන්නේ මේ වැස්ස ගැන. වැස්සෙන් කොහොමද මාළුවා බේරගන්නේ? වැස්සෙන් මොන වගේද විදිහටද වැස්ස බලපාන්නේ කියලා ඔන්න ඔය ටික තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් තව විශේෂ කාරණාවක් කියන්න ඕන. අපි සබස්ක්‍රයිබර්ස්ලා 500 ගැව්වා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි සබස්ක්‍රයිබර්ස්ලා 500 ගහන්න උදව් කරාට. ගොඩක් කට්ටිය මාත් එක්ක මේ වෙනකොට එකතු වෙලා ඉන්නවා. අපේ channel එක grow up කරගෙන යන්න සහ අපේ channel ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි මාත් එක්ක මට කමෙන්ට් දාපු කට්ටිය හිටියා. ඒ කට්ටිය මගේ වීඩියෝස් ලයික් කරපු කට්ටිය ෂෙයා කරපු කට්ටිය හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් දිගටම මේ වගේ මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් මම වීඩියෝ එක නවත්තන්න හිතනවා. ඉතින් ඔයාලා කිසි දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් තව පොඩ්ඩයි තියෙන්නේ මට සබස්ක්‍රයිබර්ස්ලා 1000 ගහ ගන්න. ඉතින් 1000 ගහ ගන්නත් ඔයගොල්ලෝ සපෝට් එකක් දෙයි කියලා මම හිතනවා. එහෙනම් අදටකින් එන්න මේ ආවත් පිටපොඩි YouTube channel එක subscribe කරලා නැත්නම් අන්න පල්ලේ තියෙන රතු පාට subscribe button එක subscribe කරලා තියාගන්න. ඉතින් like එකකුත් දාගෙන යන්න. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා comment එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාගාවත් තව වැස්සින් බීරෙන ක්‍රමයක් තියෙනවා නම් ඒකත් පල්ලෙහා comment section එකේ comment එකකට දාගෙන යන ගමන් අදටකින් එන්න හැමෝටම සුබ දවසක්.